මේ තරුණ කාලය කියන්නේ බොහොම පුංචි කාලයක් තියෙන. ඔය කාලේ ගංජා ගහලා සිගරට් අරක්කු බීලා පෙති ගහලා ඉස් ගහලා මොකක් කර වුණාම කවුද ඉන්නේ? මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මම මේ ඕන තරම් බන්ධනාගාරවල බණවලට යනවා. පොලිස් සෝයසි මහත්තුරු කියන හාමුදුරුවනේ හැමදාම අපදෙන්න දෙන්නේ කවුද? එක්ක අම්මා නැත්තම් තාත්තා නැත්තම් බිරිඳ ඔච්චරයි. එනකොට අහුවෙලා තියෙන්නේ යාළුවොත් එක්ක ඉන්නකොට. එක්ක අම්මා එක්ක තාත්තා එක්ක බිරිඳ. කොල්ලෙක් කියනවා මට මාතර ගිය මාසේ බන්ධනාගාරයට. හාමුදුරුවනේ පව් හොඳ දඩබ්බර කොල්ලෝ. මේක පෙරලන්න පුළුවන් ඒව. මේ අම්මා ආවට පස්සේ අම්මගෙන් ඇහුවලු නඩු වාරයට සල්ලි කොහොමද කියලා. අම්මා කිව්වලු කරාම්පුතේ උගස් තියන්න ගියා. උගස් තිබ්බාම හම්බෙන ගාන මදි හින්දා සින්නට වික්ක කිව්වලු. කොල්ලා කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් කියන්න පිං සිද්ධ වෙයි. තරුණයන්ට කියන්නලු අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව එක එක එක්ක ගිහිල්ලා නැති වෙන්න එපාලු. අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව මොකද අන්තිමේට මොකක් කරුණාම මොකෙක්වත් නැහැලු. කවුරුවත් නැහැ ඔය ඉන්න කවුරුවත් නැහැ පිනතුනේ. මේක තේරෙන්නේ නැහැ. වලස් මුල්ලේ කොල්ලට අවුරුදු 19 දැන් අවුරුදු 6ක් 7ක් ඇති. පැලකට නැග්ග කොල්ලෝ බියර් බෝතල් වයක් අරගෙන බීලා බහිනකොට අන්තිමේට බැස්සේ අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. කොල්ලා වැටුණා, සුසුම්නාව කැඩුණා, ඩැමේජ් වුණා. අදත් ගෙදර යනකොට අම්මා තමයි රෝද පුටුවේ තියාගෙන මුත්‍රා පටේ ගහගෙන තල්ලු දාන්නේ. තාත්තා කියනවා කොල්ලා දිහා බලලා හාමුදුරුවනේ එදා හිටපෙවුන් සේර මත බැඳලා දරුවෝ හදලා උන් රස්සා කරනවලු. මගේ එකා විතරක් රෝද පුටුවේ මුත්‍රා බට ගහගෙන ඉන්නවලු. අර ගුණා හිතුවනම් ඊට කලින් මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ ඔය වයසේ වැරද්දට ඔය වයසට විවිධ දේවල් ලොකු වෙන්න පුළුවන්.